පේනවද වල්ලෙන් යට ගලවන හැටි? හරි ලේසි නේද මේ වැඩේ? ලංකාවේ පුවක්ව තුලත් මේක කරන්න පුළුවන් නේද? රට ඉඳි ගහේ තියෙනකොට ලස්සන උනාට ඉතින් කන්න පුළුවන් විදිහට හදලා ගන්න සෑහෙන මහන්සි වෙන්න වෙනවා. මැද පෙරදිග ඉතින් මේ වගේ වැඩවලට ගොඩක් වෙලාට මහන්සි වෙන්න ඉතින් පාකිස්තාන් බංගලි ජාතිකයෝ තමයි. අක්කර දහස් ගාණක් ලොකු රට ඉඳි වතු වල පළදාව ලැබෙන්නේ මේ කාලෙටනේ. මේ වත්ත නම් ඉතින් කඩලා ගන්න රට ඉඳි උණු වතුරේ තම්බනවා. ඇත්තට ඇයි මේ රට ඉඳි තම්බන්නේ? මීට කලින් අහලා තිබ්බද මේ වගේ දෙයක්? තම්බන්නේ නැතුවත් ඉතින් රට ඉඳි කන්න පුළුවන්. තම්බලා රට ඉඳි වේලෙනකොට රට ඉඳි ගෙඩිය හයිය නැති වෙනවලු. ඉතින් මෙන්න මේ විදිහට තම්බලා වේලලා ගන්න රට ඉඳි මේගොල්ලෝ පාවිච්චි කරන්නේ රට ඉඳි වලින් හදන වෙන වෙන කෑම ಜಾති වලටලු. රට ඉඳි මැද්දට දාපු කේක් චොක්ලට් වගේ කෑම ಜಾති නම් ඕන තරම් දැකලා තිනේ නේද? ඉතින් ඔන්න තම්බලා වට්ටි වලට දාගත්ත රට ඉඳි දැන් පැදුරු වල දාලා වේලනවා. මෙහෙ ඉන්න අයට නම් ඉතින් ගෙරි ටිකක් හොයාගෙන මේක try කරලා බලන්නත් පුළුවන්. මම නම් ගිය අවුරුද්ද ගෙරි ටිකක් වේලුවා හැබැයි තැම්බුවේ නෑ. දවස් කීපයක් වේලපුවම ඉතින් ඔන්න රට ඉඳි ගෙඩිය කළු පාට වෙලා එනවා. කඩේට එන ගෙඩිය ඒ විදිහට හදන්න කොච්චර මිනිස්සු මහන්සි වෙනවද නේද? ඉතින් මොකද හිතෙන්නේ? රට ඉඳි ගැන ඕගොල්ලෝ දන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ.